තමන්ගේ හතුරාගෙන්ම උදව් ඉල්ලන්න ගියොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම බලන්න. එක්තරා වනාන්තරයක හාවෙක් තමන්ගේ ගුලක ඉතාමත් සතුටින් ජීවත් වුණා. දිනක් හාවාට කෑම සොයා බොහෝ ඈතකට යන්න සිදු වුණා. ඔහු තම නිවස අතහැර ගියා. හාවා ගිය අතරතුර බකමූණෙක් ඒ හාවාගේ ගේ දැකලා එහි පදිංචි වුණා. ගොඩක් දවසකට පස්සේ හාවා ආපසු ආවා. තම නිවසේ බකමූණෙක් සිටිනවා දැක එයා පුදුම වුණා. හාවා තමන්ගේ නිවස ආපසු ඉල්ලුවා. නමුත් බකමූණා කිව්වේ දැන් ඒක තමන්ගේ නිවස කියලා. ඔවුන්ගේ ප්‍රශ්නය විසඳා ගැනීමට නඩුකාරයෙක් සොයා යන්න ඔවුන් තීරණය කළා. ඔවුන්ට හමුුණේ ගඟ අසල සිල්ගන්නා මුවාවෙන් සිටින ඉතාමත් කපටි විශාල බලලෙක්. බලලා ඉතාමත් නිහතමානීව තමන් මහලු නිසා කන ඇසෙන්නේ නැති බව කියා ඔවුන්ට ළඟට එන්න කිව්වා. ඔවුන් ළඟට ගිය සැනින් කපටි බලලා ඔවුන් දෙදෙනාවම ඩැහැගෙන ආහාරයට ගත්තා. තම පරස හතුරන්ව කිසි විටෙකත් විශ්වාස නොකරන්න. බුද්ධියෙන් මිතුරන් තෝරාගන්න.